මම ඉතින් කොහොමද ඉන්නේ මෙහෙනේ. මල්ලි ආවේ මෙහෙට කියෝතෝ වල ඉඳන්. ඉතින් ඒව කොහෙද ඇවිදින්න එක්කන් යනවා හිතුවා තමයි මං එන්නේ. මාත් මේක තාම ගිහින් නැහැ. තාම විතර දවස් ගානයිනේ. මගේ යාළුවා නම් කිව්වේ මේ සූ එක තියෙන්නේ ෆ්‍රී බලන්න කියලා. ඉතින් බලමු. කොහොමද මේ ෆ්‍රී පෙන්නන සූ එක කියලා. මේ පාක් එක අපි දැක්කේ සූ එකට යන අතරමඟ හරිම ලස්සනයි. මේක පල්ලෙහා සක්‍රමල් පිපිලා යායට. ඒකින්ද අපි දෙන්න චුට්ටක් මෙතෙන්ටත් ගිහිල්ලා අපහු මෙතනම එහා පැත්තේ උඩ තියෙනවා view point එකක්. උඩට උන්නකම ලස්සනටම පේනවා. එතෙන්ට ගිහිල්ලා එතනත් ෆොටෝස් ටිකක් එහෙම අරගෙන තමයි සූ එකට ගියේ. මෙතන තමයි මම අර කියපු view point එක. මුළු ටවුන් එකම හරිම ලස්සනට පේනවා. මෙතන හුළඟ ගොඩාක් සරයි. ඉතින් අර කොණ්ඩේ හුළඟට යනවානේ. මල්ලිට ඕනි කිව්වා එයා උඩ පයින්න ගමන් කොණ්ඩේ හුළඟට යන ෆොටෝ එකක් ගන්න. ඔතනම පැය භාගයක විතර ඒ ෆොටෝ එක ගන්න try කරා ඇත්තට. ඊට පස්සේ ඉතින් සින්දුවකුත් දාගෙන චුට්ටක් ඔතන නට්ටලා එහෙම තමයි අපි සූ එකට යන්න ගියේ. සූ එකේ එන්ට්‍රන්ස් එක මෙන්න මේ වගේ ලස්සනට මල් වලලා තියෙනවා. මුලින්ම ඉන්නේ සුදු පාට මුනරේ. මෙතන ලංකාවේ මොනකුත් පිටිපස්සේ ඉන්නවා. හැබැයි සුදු පාට එක්කිනා තමයි එළියට වෙලා ලස්සනට පිළිවිදගෙන හිටියේ. ඊළඟට මෙයා නම් කොහොමද පැන්ඩෙක් කියලා තමයි දාලා තිබ්බේ. හැබැයි මම මේ දකින පළවෙනි වතාව. මීට කලින් මෙයාව මම දැකලා නැහැ කොහෙවත්. හරිම කියුට්. ඊළඟට අපි ගියේ කිම්බුල්ලෝ ඉබ්බෝ මාළු ඉන්න පැත්තට. මේක ඇතුළ නම් ඒකට එච්චරම ඉබ්බන් චුට්ටක් පේනවා අඩුයි. ඒගොල්ලන්ගේ ටැංකි වල අර දියස් වෙල වගේ බෙන්දලා හින්දා හරියට පේන්නේ නැහැ. සමහරුන්ව පේනවා ආමතුනේ සර්පෙක් ඉන්නවා. මාළු බලන්න. අපේ මල්ලිට එයාගේ නෑදෑයෝ හම්බෙලා පුදුම සතුටකින් ඉන්න යාළුවනේ. හැබැයි මූණවත් බැලුවේ නෑ. ඔව් එන්නේ. සීප්‍රලත් ඉන්නවා ඒගොල්ලෝ එළියට එන්නේ. මන් දන්නේ
මට මෙහෙම හිතෙන්නේ කියන්නේ. ඒකට මට හැම සතාවකම වචනයකට පොඩ්ඩක් කතා කරේ නැත්නම් උන්ට දුක හිතේ කියලා හිතෙනවා. ඒකෙත් මම හැමෝමත් එක්ක චුට්ටක් හරි කතා කරනවා. අත්තට විහිදෙව්වා. ෆොටෝ ගන්නද අත්තට විහිදන්නේ? ලස්සනයි. මම යනවා. ඉංගන පැටියෙක් වගේ. ආර්ථික පස්ටාව ඉන්න මල්ලිව සත්තු අතර විකුණන ලදී. හෝමෝ සේපියන්ස් බෝඩ් එකක් තියෙනවා ගන්නට ගැලපෙනවා. අන්නේ චෝක්. ඔයා මොනවද කන්නේ? අපි මේ එයාගේ කලර් චේන්ජ් වෙලා දැන් ඉස්සර බ්ලැක් කලර් එකක හිටපු සතා දැන් මූ පාට මාරු කරන එකෙක්. හරි. එහෙනම් මං යනවා මචං. බයි. ඔව් බලන්න. සිංදුකින් ගතව බනටන්නේ අන්ගේ දවල් පිරිච්ච කෙනෙක් ඔයාගේ වයසමයි සංජු. හයි. ඇයි මෙච්චර නටන්නේ? අනික ඒගොල්ලෝ කකුලේ තියෙන රෝස් පාට අස්සර බලන්නකෝ. ෆ්ලැමින්ගෝස්ලාගෙන් අපේ සූ එකේ සත්තු බලන එක ඉවර වුණා. තව මේකේ ටයිගර්ස්ලා ලයන් පෙන්ග්වින්ස්ලා ඉන්නවා කියලා දාලා තිබ්බ හැබැයි බලන්න යන්න දුන්නේ නැහැ අපිට. ඇයි කියන්න දන්නේ නැහැ. මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ අපි පාක් එකට යන ගමන්. මෙහි ලොකු පාක් එකක් තියෙනවා යමෂිතා පාක් කියලා. ඒකට යන ගමන් හිටියේ ඒත් අතරමඟදී පොඩි පොදයකට එන්න ගත්තා හින්දා අපි පාක් එකට යන්න නැතුව මග තිබ්බ හාබර් එකට ගියා. මෙතන ලස්සන මේ නැවක් කෙනලා නවත්තලා තිබ්බින්ද එතන චුට්ටක් වෙලා ඉඳලා කාලා ගෙදර ආවා ඉතින්.